සුබ දවසක් ඒවා කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම. ඉතින් යාළුවනේ මගේ යාළුවෝ ගොඩාක් දෙනා මගේ පේජ් එකට මැසේජ් දාලා ඉල්ලන වීඩියෝ එකක් අරන් තමයි ඇවිල්ලා තියෙන්නේ. ගොඩාක් අය මට කමෙන්ට් දාලා මැසේජ් දාලා ඉල්ලනවා චූටි බබාලාගේ ෆොන්ට් ටිකක් අරන් එන්න කොහොමද චූටි බබාලාගේ ෆොටෝ ෂූට් එකක් කරන විදිහට ඉමේජ් ටිකක් නිර්මාණය කරගන්න කියලා. ඉතින් අද මේ වීඩියෝ එක තමයි අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි යමු එහෙනම් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන් මගෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න බලමු ඔයාගේ චූටි බබාගේ ෆොටෝ ෂූට් එකක් කොහොමද AI වලින් නිර්මාණය කරගන්න කියලා. හරියන්නේ මම හැමදාම කියලා දෙන විදිහට ඔයාලා මුලින්ම ඔයාලගේ ChatGPT එකට යන්න ඕනේ. ඉතින් ඔයාලා ChatGPT එකට ගිහලා මෙතන typing bar එකේ ඔයාලගේ අදහස ඔයාගේ ෆොටෝ ෂූට් එක නිර්මාණය වෙන්න ඕන විදිහ අදහස මෙතෙන්ට දෙන්න. මම type කරනවා මට නිර්මාණය කරලා දෙන්න අවුරුද්දක වගේ පොඩි බබෙක්ගේ DXLR cam එකකින් ගහපු ෆොටෝ ෂූට් එක. බබා කොළ පාට background එකක තනකොළ තියෙන කොළ පාට background එක කොළ පාට kit එකක් ඇඳන් ඉන්න ඕනේ. වගේ දේවල් මම මෙතෙන්ට පිළිවෙලට ඒ විදිහට type කරලා මේ විදිහට send කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ විදිහට prompt කිහිපයක් ChatGPT එකේ නිර්මාණය කරලා දෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් මෙන්න මේ දීලා තියෙන prompt කිහිපය අපිට එකින් එක copy කරගෙන ගිහිල්ලා අපේ AI image generate කරගන්න. හරි මම දැන් මෙන්න මේ විදිහට පළවෙනි prompt එක මෙතනින් මේ copy කරගෙන ආයේ යනවා Google Chrome එකට. Google Chrome එකට ගිහින් අපි search bar එකේ search කරනවා Gemini AI කියලා. Gemini AI search කරලා එන පළවෙනි result එක ඇතුළට ගියාම අපිට මෙන්න මේ වගේ interface එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒකේ උඩ තියෙනවා දකුණු පැත්තේ කෙළවරේ sign in කියලා. අපි එකෙන් sign in වෙන්න ඔයාලා අනිවාර්යෙන් ඔයාලගේ email address එක දීලා sign in වෙන්න ඕනේ. නැත්නම් ඔයාලට ෆොටෝ නිර්මාණය කරගන්න බෑ. ඊට පස්සේ මෙන්න මේ විදිහට typing bar එකේ ඔයාලගේ මේ prompt එක අපි copy කරන් ආ prompt එක දීලා ඔයාලට තියෙන්නේ ඔයාලගේ gallery එකේ තියෙන ලස්සන බබෙක්ගේ image එකක් මෙතෙන්ට දෙන්න. මම කලින් හදපු බබාගේ image එකක් මම මෙතෙන්ට දෙනවා මල් ළඟ නැති හින්දා ෆොටෝ. ඊට පස්සේ අපි බලමු මේක send කරලා කොහොම image එකක් අපිට generate වෙයිද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට චූටි වෙලාවක් ගියාට පස්සේ ලස්සන image එකක් අපිට Gemini AI එකෙන් නිර්මාණය කරලා දෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට ඔයාගේ බබාගේ birthday shoot එක ලස්සනට Gemini AI වලින් නිර්මාණය කරගන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම නොදන්න කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ඉල්ලනවා. තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් මම ගිහින් එන්නම් ඔයාලට සුබ දවසක්.